හලෝ ළමයි. අද අපි ගියා කුරුසවල්ලි. ඔයාලා දන්නවද මේ තැන? ගොඩාක් කට්ටිය එනවා එයාලගේ පවුල් ප්‍රශ්න තමුන්ගේ ප්‍රශ්න කියන්න. චීස් හොයාගෙන. ලස්සන තැනක්. ගිහිල්ලා නැත්තම් ආයිත් තැනක් කියලා මම හිතනවා. ගින් බලන්න. ඔයාලා හිතනදී ඔයාගේ තියෙන ප්‍රශ්නේ චීස්ට කියන්න. වලට උත්තරයක් සැනසීම අනිවාර්යයෙන්ම හම්බෙනවා. ගොඩක් මේ 100,000 ජනතාව ඇවිල්ලා ඉන්නේ උන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න. ජේසුත් එක්ක නිහඬව කතා කරන්න. ඒ නිදහස අපට කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. කුරුසවල්ලේ තියෙන්නේ මාරෝගිල පාල නැති මාරෝල ඉඳන් පොඩ්ඩක් ඇතුළට එන්න තියෙන්නේ බීච් එක කිට්ටුව. කල්දේ ගාම ලස්සන මල්පල විකුණන්න දාලා තිබ්බා. ඒක ලස්සන මල්පල තිබ්බා. ඔය ඉති පොඩි වීඩියෝ ස්ක්‍රිප්ට් එකක් දාලා තියෙනවා රට. ඔඩ බලන්න පුළුවන් ඒ ටික. මේ තියෙන්නේ සුපර්ලිගේ මොහොත ගාව තියෙන මරිතුමේගේ පිරිහ. එතන නම් මාර ලස්සනයි. හැමදාම සුපර්ලි කියොත් එතනත් අනිවාර්යයෙන්ම මම යනවා. එතනට ගියාම ඒත මාරම විදිහට නිදහස් වෙනවා. ඒ ගම්මට අපිට අපේ තියෙන ප්‍රශ්න ගැටලු සියල්ලම ඒට බාර දීලා තමයි ඉන්නේ. අපි ඒ ප්‍රශ්නයට බාර දීලාම අපි ටිකටම ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබලා තියෙනවා. අන්ද්‍රේටි ළම්මේ ඔබතුන් හැම දිනකටම
අපි ඊට පස්සේ මුහුදේ පොඩ්ඩක් වෙලා හිටියා. මුහුදේ කියන්නේ මහරම ලස්සන විවයක් තියෙන මෙතන. මීට කලින් දවසක මම ආවා හවසක ඊට බැහැගෙන යන වෙලාවක. ඒක අපරාධ මට ෆුටේජස් ටිකක් මට ගන්න බැරි වුණා එදා. දමාර ලස්සනයි කියන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් හවස් 4:00 5 වගේ එනකොට ඊට බැහැගෙන යන වෙලාවක්. ඒ මාර ලස්සනයි. දැනුත් ලස්සන වීඩියෝස් ක්ලිප් ටිකක් මේකේ තියෙනවා. වර්ග බලන්න පුළුවන්. මොකද කියන්නේ වෙලාවකට හිතන්නේම නැතනක්. ඒ කියන්නේ මේ කියන්නේ මම හිතුවේ හිතේ තියෙන ප්‍රශ්න සියල්ල අමතක කරන්න පුළුවන්. එක මොහොතකින්. ඉතින් ප්‍රශ්න මුකුත්ම ගැටලු හිතන්නේ නැතුව මොහොතට වෙලා ඇවිල්ලා මොහොත තියා බලාගෙන ඉන්න එක ආස තියා බලාගෙන ඉන්න එක තරම් එතනින් වෙන භාවනාවක් වෙන කොහෙන්ද? මොනනම් හැමදාම කුසබලියාව දවසකට මම මුහුදට ඇවිල්ලා මොහොත තියා බලාගෙන ඉන්නවා. එන්නේ මගේ තියෙන විතින සියලු දේවල් අතහැරලා ඒකේ ලස්සන විඳිනවා. ඒ පොඩි මොහොතේ වුණත් ජීවිතේ විඳින්න වෙලාවක් කරගන්න පුළුවන් අපිට. ලොකු දේවල් ඕනේ නැහැ. මේ වගේ දේක වුණත් අපිට පුළුවන් නම් චුරි වෙලාවක් කරගන්න අපිට නිදහස විඳින්න. මම හිතනවා ඔගේ මනස මාරම සෑල්ලුවි. සමග සමා යමි මාගේ ස්නාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. වහන්සේ අපගේ පාපය නොදකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා සියලු දානය කරන්නට කරුණා කළ මැනව මම කලින් කිව්වේ ලස්සන මල් පැලෙම කරන්න දාලා තිබ්බ කියලා. එන්න මෙහෙුවා. මාරම ලස්සන මල් තිබ්බ එතන. මට හිතුණා දින් මඩපිල් ටිකක් ගන්න. පොඩි මල් ටිකක් ගත්තා. බලන්න ලස්සනද කියලා හොරේ. පොඩ්ඩක් අනිත් තැන් වලට වඩා ටිකක් ගණන් වැඩි චුට්ටක්. තමයි තියල්ල බිස්නස් යන්නේ කරන්නේ නේද? එහෙනම් ළමයි අදට ඉච්චරයි. මේ වගේම ලස්සන මිනි ව්ලොග් එකකින් ආවෝ හම්බෙන්නම් ඔයාලා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.